ඔබට මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකෙට ඔරොත්තු දීමේ ශක්තිය ලබලා දෙන ශ්‍රේෂ්ඨ මරණ හතරක් ගැන දේශනා කරනවා. මේ ශ්‍රේෂ්ඨ මරණ හතර තියෙන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ විතරයි පිංගතුනි. වෙන කොහෙවත් නැහැ මේ ශ්‍රේෂ්ඨ මරණ. මේ ලෝක ධාතුවේ පළවෙනි ශ්‍රේෂ්ඨ මරණය රහතන් වහන්සේගේ මරණයයි. රහතන් වහන්සේගේ මරණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිරිනිවීම කියලා. සංස්කාරයෝ නිරෝධය කරපු නිසා උන්වහන්සේ පිරිනිවී යන මොහොතේ තමා තුලින්ම විඥාණය නිවි ගියා පිංගතුනි. අතීතේ වැඩ සිටියා වූ සෑම රහතන් වහන්සේ නමක්ම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා හිටියේ. සෑම රහතන් වහන්සේ නමක්ම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා, ඒ කියන්නේ උන්වහන්සේලාට රූප තෘෂ්ණාවක් නැහැ. දැන් අපිට රූප තෘෂ්ණාව තියෙනවා. නැවත සුන්දර මිනිසෙක් වෙන්න, සුන්දර දෙවියෙක් වෙන්න, සුන්දර බ්‍රහ්මෙක් වෙන්න අපිට රූප තෘෂ්ණාව තියෙනවා. නමුත් අතීතයේ වැඩ සිටිය රහතන් වහන්සේලාට රූප තෘෂ්ණාව නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේට නැවත දෙවියෙක් වෙන්න, බ්‍රහ්මෙක් වෙන්න, මිනිසෙක් වෙන්න රූප තෘෂ්ණාව නැහැ. ඒ උන්වහන්සේලා රූප තෘෂ්ණාව නිරුද්ධයි. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිච්ච සමුප්පන්න විඥාණයට නිවස වෙන්නේ රූපයයි කියලා. පටිච්ච සමුප්පන්න විඥාණයට ගෘහය වෙන්නේ රූපයයි කියලා. පටිච්ච සමුප්පන්න විඥාණයට ආහාරය වෙන්නේ රූපයයි කියලා. පින්වතුනි, අතීත රහතන් වහන්සේලා රූප තෘෂ්ණාව නිරුද්ධ කළා. රූපය පටිච්ච සමුප්පන්න රූපයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව කඩා බිඳලා විසිරවලා දැම්මා. උන්වහන්සේ පිරිනිවන් පාන මොහොතේ උන්වහන්සේගේ පටිච්ච සමුප්පන්න විඥාණයට පෙරලා පටිච්ච සමුප්පන්නව බැස ගන්න රූපයක් නැහැ පින්වතුනි. රූපයක් නැහැ. ඒ රූප තෘෂ්ණාව නිරුද්ධ කළා. රූප තෘෂ්ණාව නිරුද්ධ කරපු තැනදී පටිච්ච සමුප්පන්න විඥාණයට ගෘහය වෙන රූපය කඩලා බිඳලා විසිරලා දැම්ම. ආහාර විනාශ කළා. පටිච්ච සමුප්පන්නව බැස ගන්න රූපයක් නැති තැන උන්වහන්සේ පිරිනිවී යන මොහොතේ තමා තුලින්ම විඥාණය නිවි ගියා. තමා තුලින්ම විඥාණය නිවි ගියයි. විඥාණයට පටිච්ච සමුප්පන්නව බැස ගන්න රූපයක් නැහැ. රූප තෘෂ්ණාව නිරුද්ධයි. තමා තුලින් විඥාණය නිවි ගියා රහතන් වහන්සේගේ මරණය. ඔබටත් මටත් ගිය ජීවිතේ මොකද්ද වුනේ? ඔබත් මමත් ගිය ජීවිතේ රූප තෘෂ්ණාව නිරුද්ධ කළේ නැහැ. ඒ නිසා ඔබ විසින්ම මම විසින්ම මරණාසන්න මොහොතේ තෘෂ්ණා පච්චය උපාදානං, උපාදාන පච්චය භවෝ, භව පච්චය ජාති කියන ධර්මතාවය තුල පටිච්ච සමුප්පන්න නිවසක් හැදුවා පින්තුනි. පටිච්ච සමුප්පන්න ගෘහයක් හැදුවා. මොකක්ද මේ නිවස? ඔබේ, මගේ, අම්මාගේ ගර්භාෂ කුටිය. අන්න ඔබත් මමත් හදාගත්ත නිවස. ඇයි ඔබත් මමත් රූප තෘෂ්ණාව නිරුද්ධ කළේ නැහැ? ඒ නිසා තෘෂ්ණා පච්චය උපාදානං, උපාදාන පච්චය භවෝ, භව පච්චය ජාති කියන ධර්මතාවය තුල ඔබත් මමත් පටිච්ච සමුප්පන්න නිවසක් හැදුවා පින්තුනි. ඒ අපේ අම්මාගේ මව්කුස. නමුත් අතීත රහතන් වහන්සේලා තෘෂ්ණාව නිරුද්ධ කරලායි වැඩ හිටියේ. තෘෂ්ණාව නිරුද්ධ කරපු තැනදී උපාදානියෝ නිරුද්ධයි, භවය නිරුද්ධයි, ජාති ජරා ව්‍යාධි මරණයෝ නිරුද්ධයි. පින්තුනි, රහතන් වහන්සේගේ මරණය මේ ලෝක ධාතුවේ පළවෙනි ශ්‍රේෂ්ඨ මරණයයි. ඒ මරණය තියෙන මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ විතරයි. මේ ලෝක ධාතුවේ දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණයක් තියෙනවා. ඒ දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි අනාගාමී උත්තමයාගේ මරණය. අනාගාමී උත්තමයා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසයෝ නිරුද්ධ කරලා කාම රාග පටිඝයෝ නිරුද්ධයි. නැවත කාම ලෝකේ හිත පිහිටන්නේ.
කාම ලෝකයේ ගැන මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි. අනාගාමී උත්තමයාගේ හිත නැවත කාම ලෝකේ පිහිටන්නේ. ඒ නිසාම ඔබ අනාගාමී ඵලයටපත් වුණොත් නැවත එකම ඒකාත්ම භාවයක් අනාගාමී බ්‍රහ්මතලයක ඉපදිලා පිරිනිවී යනවා. දෙවෙනි ආත්ම භාවයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් දෙවෙනි උපතක් නැති අනාගාමී උත්තමයාගේ මරණය මේ ලෝක ධාතුවේ දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණයයි. ඒ වගේම මේ ලෝක ධාතුවේ තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණයක් තියෙනවා. ඒ තමයි සකුරුදාගාමී උත්තමයාගේ මරණය. සකුරුදාගාමී උත්තමයා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයෝ නිරුද්ධ කරලා නමුත් කාමරාග පටිගයෝ අනුශය වශයෙන් තියෙනවා පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා අලු යට තියෙන ගින්දර වගේ කියලා. පින්වත අලු යට ගින්දර තිබ්බට බාහිරට පේන්නේ නැහැ. ඔබ සකුරුදාගාමී ඵලයටපත් වුණොත් ඔබ තුල කාමරාග පටිගය අනුශය වශයෙන් තියෙනවා. බාහිරට ප්‍රකට නැහැ. ඔබ සකුරුදාගාමී ඵලයටපත් වුණොත් කෙනෙක් ඔබට රැවටෙන්න පුළුවන්. මේ නම් රහතන් වහන්සේ කෙනෙක්. මේ නම් අනාගාමී උත්තමයෙක් කියලා ඔබට රැවටෙන්න පුළුවන්. ඇයි? කාමරාග පටිගය බාහිරට ප්‍රකට නැහැ පින්තුනේ. නමුත් ඔබ සකුරුදාගාමී කෙනෙක් නම් ඔබ දන්නවා ඔබ තුල තව අනුශය කාමරාග පටිගය තියෙනවා කියලා. ඔබ දන්නවා බාහිරට ප්‍රකට නැහැ. ඒ නිසාම සකුරුදාගාමී පින්වතා උපරිම ආත්ම භාව දෙකක් මේ භව ගමනේ උපදිනවා. තුන්වෙනි ආත්ම භාවයක් නැහැ කියලා ධර්මයේ සඳහන් වෙනවා. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය. පින්වතුනි මේවා තමයි සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව. ඔබ අපි තාම මේ අරටුව ජීවිතයට එකතු කරගෙන නැහැ. ඔබත් මමත් කොළ අතු රිකිලි ඵලය එහෙම නැත්නම් මේවා තමයි ගහේ හොයා යන්නේ ශාසනයේ. පින්වතුනි මේ උතුම් අරටුව ශාසනයේ අරටුව ජීවිතයට ගන්න. ඊළඟට හතරවෙනි දුර්ලභ මරණයක් මේ ශාසනයේ තියෙනවා. ඒ තමයි උතුම් සෝවාන් ඵලයටපත් වුණ පින්වතාගේ මරණය. සෝවාන් ඵලයටපත් වුණ පින්වතා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නිරෝධය කරලා තියෙන්නේ. නමුත් කාමරාග පටිගය ප්‍රකටයි පින්වතුනි. විසාකා උපාසිකාව තරුණ වියේ සෝවාන් වෙලා විවාහ වෙනවා, දරුවෝ හදනවා, ආගමික කටයුතු කරනවා, ව්‍යාපාර කටයුතු කරනවා. එයි කාමරාග පටිගය ප්‍රකටයි. අනේපිඩි සිටුතුමා කෝටිපති ව්‍යාපාරිකයෙක් සෝවාන් ඵලයටපත් වෙලා කාමරාග පටිගය ප්‍රකටයි. බිම්බිසාර රජතුමා මගධ රාජ්‍ය පාලනය කළ රජ කෙනෙක් අන්තපුර පරිහරණය කළා. එයි කාමරාග පටිගය ප්‍රකටයි. කාමරාග පටිගය ප්‍රකටයි. අපේ රටේ රාජ්‍ය නායකවරුන්ට පුළුවන් අවශ්‍ය නම් වීරවන්ත නම් සද්ධාව තියෙනවා නම් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන රාජ්‍ය පාලනය කිරීමේ මාර්ගය එහි පස්සිකව විවෘතවාදක් තියෙනවා පින්වතුනි. නමුත් අපි කොතනද ඉන්නේ? මේසා සුන්දර දහමක් අතේ තියාගෙන මේසා සුන්දර දහමක් පෙර පිනට දායාද කොට අරගෙනත් අපි කොතනද ඉන්නේ පින්වතුනි? එමනම් සෝවාන් උත්තමයා කාමරාග පටිගය ප්‍රකටයි. ඒ නිසාම සෝවාන් උත්තමයා උපරිම ආත්ම භාව 7ක් භව ගමනේ උපදින්න පුළුවන්. 8 වෙනි ආත්ම භාවයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වතුනි මෙන්න මේ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨම අරටු 4. නමුත් ඔබටත් මටත් මේ ශ්‍රේෂ්ඨ මරණ 4න් එකක් තාමත් ජීවිතයට ගන්න බැරි වුණා පින්වතුනි. ඔබටත් මටත් අපේ මරණය මංගල්‍යයක් කරගන්න බැරි වුණා. ලෝතර බුදුරජාණන් වහන්සේ තමන්ගේ පිරිනිවීම මංගල්‍යයක් කළා. යසෝදරා උත්තමාවිය පටාචාරාව කිසා ගෝතමිලා අර කසල හොදපු අර සුනීත සෝපාකලා පින්වතුනි තමන්ගේ මරණය මංගල්‍යයක් කළා. විසාකා උපාසිකාව අනේපිඩි සිටුතුමා විතරක් නෙමේ මගධ රාජ්‍ය පාලනය කරපු බිම්බිසාර රජතුමා සතර අපායේ මිදිලා තමන්ගේ මරණය මංගල්‍යයක් කරගත්තා. තාමත් ඔබෙත් මගේත් මරණය අවමංගල්‍යයක්. ගුණකතන කියන සුදු කොඩි ගහන බැනර් එල්ලන මතක වස්ත දෙන පින් දෙන
තාමත් ඔබෙත් මගෙත් මරණය අවමංගල්‍යයක්මයි පිංගතුනි. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්ම විනය, මේ උතුම් සූත්‍ර විනය අභිධර්මය ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ අපෙන් ප්‍රශ්න කරනවා ඔබ කවදාද ඔබේ මරණය මංගල්‍යයක් බවට පත් කරගන්නේ? කවදාද ඔබේ මරණය මංගල්‍යයක් බවට පත් කරගන්නේ? සුදු කොඩි නැති, ගුණ කතන නැති, මතක වස්ත්‍රයෝ නැති කවදාද ඔබේ මරණය මංගල්‍යයක් බවට පත් කරගන්නේ කියලා.